2026 වර්ෂයේ මාර්තු මාසේ 12 වෙනිදා අම්මුණුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මධ්‍යම පළාතේ පිරිවෙන්වල උත්‍යාධිකාරී පරිවේනාධිපති සහ විනය භාර ආචාර්යවරයා හෝ ත්‍රිපිටක ධර්ම විෂය භාර ආචාර්යවරයා බැගින් පිරිවෙන් 28ක ස්වාමීන් වහන්සේලා කැඳවලා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හික්මවීම සඳහා පනවා වදාළ ආචාර්ය උපාධ්‍යාය ස්වාමීන් වහන්සේලා හැටියට සලකාගෙනයි ඔය වැඩසටහන පවත්වන්නේ. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අපි සලකන්නේ අන්තේවාසික සද්ධි විහාරික කියන වචන යටතේ. උන්වහන්සේලාට විශේෂයෙන් උපාධ්‍යාචාර්යන් වහන්සේලාට පුහුණුවක් ලබා දීම මේ වැඩ පිළිවිලේ එක අරමුණක්. ධර්ම දේශනා කරලා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ධර්මය ස්වකීය ජීවිතයේ තුලින් ඒ ධර්ම දේශක ස්වාමීන් වහන්සේලා තුල ප්‍රදර්ශනය විය යුතුයි. ඒ සඳහා මේ වැඩසටහන තුල විශේෂයෙන්ම පැවිදි වෙන්නේ නිවන් දැකීම පිණිසයි. ඒ සඳහා මාර්ගයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ කෙසේද පිරිවෙන තුල ශිෂ්‍යයන් තුල ක්‍රියාත්මක කරන්නේ කියලා වැඩපිළිවෙලක්. ඊළඟට මුලින් මතක් කළ විදිහට ආචාර්ය උපාධ්‍යාය වත් පිළිවෙත් කියලා තියෙනවා. ඒවා පිළිබඳව පුහුණුවක් ප්‍රායෝගිකව සතිය පුහුණු කිරීමේ වැඩසටහනක්. ඒ වගේම ශ්‍රද්ධාව, වීරිය, සති සමාධි ප්‍රඥා ඇති කරගෙන මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාත්මික දියුණුව ඇති කරන්නේ කෙසේද කියලා. ඒකම විනයානුකූල බුද්ධ වචනේ නැත්නම් අපි ත්‍රිපිටකයේ තියෙන විනය පිටකයට අයත් මහා වග්ග පාළිය, චුල්ල වග්ග පාළිය වැනි පොත්වලින්, ඒ වගේම පරාජිකා පාළි, පාචිත්‍ය පාළි වැනි පොත්වලින් භික්ෂුන් වහන්සේලා කෙසේද හික්මේ විය යුත්තේ කියලා ඒ ශිෂ්‍ය වයස් මට්ටමට අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට පුහුණුවක් ලබා දීම තවත් මේ අරමුණක් ඇටියට සලකාගෙන ක්‍රියා කරන සමස්තයක් වශයෙන් වර්තමානයේ පිරිවෙන් වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාත්මික ආලෝකයේ ඇති කිරීම මේ අරමුණ වෙන අතර ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඒ නිර්මාතෘ අපේ බොහොම කල්යාණ මිත්‍රයෙක් වශයෙන් හිටපු දීමු ජයරත්න අග්‍රාමාත්‍යතුමා මීට පෙර අවස්ථා දෙක තුනකදීම භාවනා පුහුණු වැඩසටහන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සිද්ධ කිරීමට අනුග්‍රහය දක්වලා තිබෙනවා. මේ වැඩ පිළිවෙලේ දිගුවක් හැටියට තමයි මේ වැඩසටහනත් ඒ පාලක සභාව විසින් අපට අවස්ථාව සලසලා දීලා තියෙනවා. දානමාන සියලුම ප්‍රතිපාසුකම් සලසා දීලා තිබෙනවා. ඒ වගේම ඒ වදියල් පරිත්‍යාගශීලී චේතනාවෙන් සිද්ධ කරන්නේ නොමිලේ. ඉතින් මේ පරිත්‍යාගය අපි තාම අගේ කොට සලකන අතර මේ තුලින් ප්‍රයෝජනයක් ගැනීම අපේ භික්ෂුන් වහන්සේලාගේ වගවීමක් ලෙස අපි මේදී සලකා ගනිමින් සියලුම මධ්‍යම පළාතේ පිරිවෙන් වල අදාළ ඒ උත්‍යාධිකාරී පරිවේනාධිපති හෙවත් උපාධ්‍යාය ආචාර්ය ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයේ 100%ක් මම බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේලාට පින්ඩපාතය ලබා දෙන අතර උන්වහන්සේලාට අරිකුත් පහසුකම් සියල්ලක්ම සලසා තිබෙන බව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමැතියි.